අපි අද බලන්න යන්නේ ඈතින් රත්තරන් පාටට දිලිසෙන එඩින්බරෝ කාසල් එකට. ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. Welcome to Edinburgh Castle. අපි කලින් දවසේ online ticket book කරලා ගියේ. එක්කෙනෙක්ට ගියේ pound 21.50යි. කාසල් එක බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම audio guide එකක් අරන් යන්න අමතක කරන්න එපා. මොකද ඒගොල්ලෝ අපි යන තැන්වල ඔඩියෝ ගයිඩ් එකේ අංකය ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම අපි යන තැන ගැන විස්තරය දැනගන්න පුළුවන්. එයාලා ගාව ඔප්ෂන් කිහිපයක්ම තිබුණා. අපි ගත්තේ ඔඩියෝ ඇප් එක. මුලින්ම යනකොට අපිට ලොකු ගන් ටිකක් දකින්න ලැබුණා. බලන්නකෝ වගේ සයිස්. මෙයාට ගන් එකක් දැක්කහම පිස්සු වගේ ළමයි. කොල්ලෝනේ. තව මෙතන හරියම විශේෂ ගන්න එකක් තිබුණා. එතනට යන්න දෙන්නේ නැහැ. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී හිටියොත් බලන්න පුළුවන් ඒ ගන්න එකේ විශේෂත්වය මොකක්ද කියලා. අපි ඊළඟට ගියේ වෝ මෙමෝරියල් එකට. එඩින්බරෝ කාසල් එකේ හැම තැනම ලස්සන වීව් එකක් තියෙනවා. අර ඈතින් පේන්නේ මුහුද. මෙතනට එඩින්බරෝ සිටි එකම බලන්න පුළුවන්. අපි දෙන්නත් ඉතින් ෆොටෝ එකක් ගත්තා. හැම තැනම ගන් තියෙනවා. මෙයාට ඒව අල්ලන්න නැතුව ඉන්නම බෑ. මේ තියෙන ළමයි ගවර්නර්ගේ නිල නිවාසය. ඇතුළට බලන්න නම් යන්න දෙන්නේ නැහැ. ඒ වුණාට අපි වීඩියෝ එකක් ගත්තා. මේ තියෙන්නේ එතන ඉඳන් පේන වීව් එක. මේ පාරවල් දිගේ අවුරුදු 2000ක් තිස්සේ මිනිස්සු ඇවිදන් ගිහින් තියෙනවා. එංගලන්තේ රජ වුණු 6 වන ජේම්ස් රජතුමා ඉපදිලා තියෙන්නේ මේ මාලිගාවේ. ඉතින් ඒ කාලේ හිටපු රජවරු, රැජිනියන්, සොල්දාදුවෝ, හිරකාරයෝ ඒ වගේම අලියෙකුත් ඇවිදගෙන ගිය පාරක තමයි අපි මේ ඇවිදගෙන යන්නේ කියලා හිතනකොට හිරිගඩු පිපෙනවා. විශේෂත්වය තමයි ඒ අලියා ශ්‍රී ලංකාවෙන් අරගෙන ආපු අලියෙක් වීම. එයාගේ නම තමයි ජම්බෝ. එඩින්බරෝ කාසල් එක හදලා තියෙන්නේ කාසල් රොක් කියලා හඳුන්වන කළු ගලක් උඩ. අතීතයේ ඉඳන්ම මිනිස්සු මෙතන රජ කරවන්න තෝරගන්න හේතු ගොඩක් තියෙනවා කියලා පේනවා. එක තමයි ස්වභාවික ආරක්ෂාව. ඊළඟට අපිට ගන්න පුළුවන් උඩ ඉඳන් බලනකොට ගව් ගානක් ඈත පේන නිසා සතුරු එනකොට ලෑස්ති වෙන්න වෙලාව තියෙනවා. එඩින්බරෝ කාසල් එක මුලින්ම ස්කොටිෂ් වෙලා තමයි තිබුණේ. අවුරුදු 100 ගානක් තිස්සේ ස්කොට්ලන්ඩ් ඇන්ඩ් ඉංග්ලන්ඩ් බලය වෙනුවෙන් යුද්ධ කරා. මොකද එඩින්බරෝ කාසල් එක තමයි ස්කොට්ලන්ඩ් වල යතුර. 1603 දී ස්කොට්ලන්ඩ් වල 6 වෙන ජේම්ස් රජු ඉංග්ලන්ඩ් සහ ස්කොට්ලන්ඩ් යන රාජධානි දෙකේම රජු බවට පත් වෙනවා. 1707 දී නිල වශයෙන් ස්කොට්ලන්ඩ් සහ ඉංග්ලන්ඩ් එකතු වෙලා එක්සත් රාජධානිය බවට පත් වෙනවා. ඇලඩින්ගේ පුදුම පහන කියලා නේද හිතුවේ? නෑ මේක සුභාජනයක්. දැන් අපි යමු ඒ කාලේ තිබ්බ හිරගෙවල් බලන්න. මට නම් දැක්කමත් බය හිතුණා. ෆිල්ම් වල මූවීස් වල දැකලා තිබුණට ඒ හිරගෙවල් ඇත්තටම මේ විදිහයි කියලා හිතුනේ නැහැ. මේ දැන් ප්‍රතිසංස්කරණය කරපු ආකෘති තමයි ප්‍රදර්ශනයට තියෙන්නේ. ඒ කාලේ මේවා තව 100,000 ගුණයක් දුක්ඛිත විදිහට තියෙන්න ඇති. මේ තියෙන්නේ සියවස් ගානක් පස්වලට යට වෙලා තිබිලා මෑත කාලෙකදී හොයාගත්ත භූගත මාලිගාවක්. ඉතිහාසඥයෝ කියන විදිහට මේ කුළුණේ උඩම තිබුණු කාමර රජුන් රැජිනියන් ඔවුන්ගේ පෞද්ගලික කාමර විදිහට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම පහළ කාමර කෝකියෝ රෙදි සෝදනාය වගේ සේවකයන්ට ජීවත් වීමට භාවිතා කරලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ
මෑත කාලේ හමුදා නිලධාරීන් වැරදි කළාම හිර කාමර විදියට භාවිතා කරපු හිර ගෙදරක්. එතන උඩ බලන් හිටපු හිරකාරයෙකුත් හිටියා. අපිට 1915 ලියපු ආදර් හසනකුත් දකින්න ලැබුණා. ඒක දකිද්දී නම් මාර දුක හිතුණා. දැන් ඔයාලට පේන්නේ ඩොග් සෙම්ටරි එක. ඒ කියන්නේ සුනක සුසාන භූමිය. යුද්ධයේදී සොල්දාදුවන්ට බල්ලෝ හදාගන්න අවස්ථාව දීලා තිබුණා. ඒ අයට අයිති ආදරණීය බල්ලෝ වෙනුවෙන් මේ භූමියේ ඉඩක් වෙන් කිරීම හරිම ආදරණීයයි නේද? මෙතන බල්ලෝ 26 දෙනෙකුගේ සුසාන භූමියක්. ටොප්සි, වින්කල්, යම් යම්, බට්ලර්, මේජර්, බොබ් සමහර අයගේ නම්. 1853 දී බොබ් කියන බලු යාළුවා යුද්ධයට සම්බන්ධ වෙලා තියෙනවා. එයාව යුද්ධෙදි මැරුණාට පස්සේ එයාව සංරක්ෂණය කරලා නැෂනල් වෝ මියුසියම් එකේ එයාව ඩිස්ප්ලේ කරලා තියෙනවා. දැන් නම් අපිට මාරම මහන්සි වෙලා තිබුණේ. අපි කාසල් එකේ තිබුණ කොෆි ෂොප් එකකට ගිහිල්ලා හොට් චොක්ලට් එකක් බිව්වා. එතන තිබුණ වීව් එක නම් මාරම ලස්සනයි. ඒ වෙනකොටත් වෙලාව 12:45යි. අපි අද දවසේ විශේෂම දේ බලන්න දුවගෙන ගියා. දැන් මං කියන්නම්කො මොකද්ද විශේෂත්වය කියලා. ඔයා එඩින්බරෝ ජීවත් වෙන කෙනෙක් නම් දවල් 1 වෙන්නේ හරියටම කීයටද කියලා දැනගෙන ඉන්නේ. මොකද දවල් 1ට හරියටම මේ ගන් එකෙන් වෙඩි තියෙනවා. මේ ට්‍රැඩිෂන් එක මුලින්ම පටන් ගත්තේ 1861 දී. ඉරිදා ගුඩ් ෆ්‍රයිඩේ ක්‍රිස්මස් දවසට ඇරෙන්න 1861 ඉඳන් එක දවසක්වත් මොග නොඇර මේ ගන් එක ෆයර් කරනවා. ඔයාලට පුදුම ඇති මේකේ තේරුම මොකක්ද කියලා. ඇයි මෙහෙම ට්‍රැඩිෂන් එකක් තියෙන්නේ කියලා. 1800 ගණන් වල මේ ගන් එක නැවිගේෂන් සිස්ටම් එකක් විදිහට භාවිතා කරලා තියෙනවා. ඒ කාලේ ඔයා මුහුදු යාත්‍රිකයෙක් නම් පාර හොයාගන්න එක හරිම අභියෝගයක්. නාවිකයෝ ඔවුන්ගේ ලැටිටියුඩ් හරියටම කැල්කියුලේට් කරගත්තේ ඉරේ සහ තාරකාවල පිහිටීම මත. ඒත් ලොන්ජිටියුඩ් එක හොයාගන්න එකට වෙලාව හරියටම ඕන වුණා. තප්පර 2-3ක වෙනසක් වුණත් යාත්‍රා මයිල ගණනක් වෙනත් දිශාවලට යාත්‍රා කිරීමේ අවදානම තිබුණා. එතනදි තමයි දවල් 1 ගන් ෆයර් එක එන්නේ. ගන් ෆයර් එක බලලා ඉමු. මේ ගන් සවුන්ඩ් එකෙන් නාවිකයන්ට ඔවුන්ගේ ඔරලෝසු තප්පරයටම නිවැරදි කරගන්න අවස්ථාව ලබා දෙනවා. 1934 දී BBC රේඩියෝ සිග්නල් හඳුන්වා දුන්නා. මෙතනින් පස්සේ ගන් ෆයර් එක නැවිගේෂන් ටූල් එකක් විදිහට භාවිතා කිරීම නැවතුණා. හැබැයි ඒ ට්‍රැඩිෂන් එක තාමත් තියෙනවා. මේ වගේ ලස්සන ට්‍රිප් එකක් එක්ක යන්න වගේම ඔයාගේ දැනුමට යමක් එකතු කරගන්නත් එක්ක තවත් දවසක හමු වෙනකන් අදට ගිහින් එන්නම්.